අධිකරණයක ගරු මහේස්ත්‍රාත්වරයා නියම කරන දිනයක ඕනෑම පුද්ගලයෙක් ගරු අධිකරණයේ පෙනී සිටින්න ඕන. ඒක තමුන්නාන්සලා දන්න කාරණයක්. හරි. මේ කේස් එක මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරපු වරෙන්තුවත් සම්බන්ධව. ඒකට එන්න ඉස්සෙල්ලිවල්ලා මාලිම්බඩ පොලිසියෙන් යම්කිසි හේතුවක් මත පවරපු නඩුවක් සම්බන්ධව සැකකාරයෝ දෙන්නෙක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී ඉන්නවා. මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී ඉන්න උසාවිය ඇතුළට ගිහිල්ලිවල්ලා ආයම එනවා මේ දෙන්නට තේ එකක් බොන්න ඌමනා වෙලා. හරිද? මේක lack of attention. ඒ කියන්නේ අවධානයේ හිඟකම මත වෙච්ච දෙයක් තමයි. කොහොම හරි මේ දෙන්න තේ බීලිවල්ලා උසාවියට යනකොට මේ නඩුව අරගෙන මේ නඩුව අරගත්තන් පස්සේ මෙයාලගේ නීතිඥවරයාට සංඥාවක් කරලා ඊට කතා කරලා කියනවා මේ අපි ඒකක් බොන්න ගියා අපි එනකොට නඩුව අරගෙන කියලා. my god. ඔව් ඔයාලගේ නඩුව ගියා තමයි. එහෙමනම් ඇවිල්ලා හෙට එන්න අපි මෝෂන් එකක් දාලා ඉදිරිපත් වෙමු කියලා. පහුවදා මේ දෙන්න යනවා ගරු අධිකරණයට ගිහිල්ලා නීතිඥ මහත්තයා මෝෂන් එකක් දාලා අරගෙන කේස් එක. අරගෙන ඉවර සැකකරුවෝ දෙන්න ඉදිරිපත් කරනවා. හරි. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් වුණාන් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කරනවා ලේඛනයක්. ඒ ලේඛනය ඒකේ තියෙන්නේ අධිකරණයේ තියෙනවා අධිකරණයේ නඩු අංකය තියෙනවා සැකකාරයන්ගේ නම් සඳහන් වෙනවා මේ කට්ටියගේ වරන්තුව කැඳවනවා කියන එක තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ අන්න ඒ ලිපිය. ඔන්න බලන්න. ඒ ලිපිය. right? හරි. එතකොට මේ ලිපිය රෙජිස්ට්‍රාර් වෙනුවට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ ලැබීම කඹුරු ගමුව. මෙතනින් තමයි නිකුත් කරලා තියෙන්නේ. මේ දෙන්නගේ නම් සඳහන් වෙනවා ස්ථානාධිපති පොලිස් ස්ථානය මාලිම්බඩ කියලා තමයි මේක ඇඩ්‍රස් කරලා තියෙන්නේ. මාලිම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇඩ්‍රස් කරා නම් නඩුවක සැකකාරයාට වගඋත්තරකාරයාට මේක ලබා දෙන්න බෑ. නමුත් මේක කරලා තියෙනවා. ඒ නිසා වෙච්චි දෙයක් ඔන්න බලාගන්න. මේ දෙන්නගෙන් එක නමක් තමයි නිහාල් ශාන්ත කියන්නේ. නිහාල් ශාන්ත කියලා කියන්නේ කුලි වැඩ කරලා ජීවත් වෙන පොල් කඩන ඔන්න ඔහොම පුද්ගලයෙක්. මෙයා ටවුන් එකේ තමයි කොහෙලෙත් ඉන්නේ. මොකක් හරි වැඩක් ආවොත් එහෙම කරලා කීයක් හරි හොයාගෙන ජීවිතේ ගෙනියන්න. ඉතින් කොහොම හරි මෙයා ටවුන් එකේ ඉන්නකොට මේ උසාවියට ඉදිරිපත් වුණාන් පස්සේ පොලිසියෙන් දකිනවා මෙයාව. රයිට් මෙවර උඹට තියනවානේ වරෙන්තුව. යමන් පොලිසියට කියලා කියනවා. ඒක තමයි පොලිසිය කතා කරන භාෂාව. ඉන්පස්සේ කතා කරාන් පස්සේ එහෙම කිව්වන් පස්සේ කියනවා නෑ සර් මම ඉදිරිපත් වුණා උසාවියට. මෙන්න රිසිට් එක සාක්කුවට අත දාලිවලා මේ රිසිට් එක පිටපතක් පෙන්නනවා. පෙන්වුවන් පස්සේ ඕඩක් නෑ. යමන් පොලිසියට කියලා මේ මිනිස්සුව 3 වීල් පොලිසිය 3 වීල් එකේ දාගෙන අරගෙන යනවා. අරන් ගියන් පස්සේ මේ ගෙනියපු පුච්චලයාගේ දරුවෙකුට ආරංචි වෙන තාත්තා පොලිසියට ගියා කියලා. පොලිසියට යනවා. ඉන්පස්සේ ඒ මනුෂ්‍ය පොලිස් නිලධාරියා සරත් වගේ නමක් මට මතක මගේ ළඟ රෙකෝඩින් තියෙනවා. හරිද? පට්ට කුණුහරුවෙන් බයිනවා තාත්තාගේ සැප දුක ප්‍රශ්නේ බලන්න ආපු දරුවට. ගිහිල්ලා කියනවා ඵලයන් ගිහිල්ලා වරෙන් පැය භාගෙකින් කියලා. තාත්තලා තියෙන ආදරේ ඇල්ම නිසා වෙන්නේ තාත්තා කරදරේ කියලා හිතලිවලා විනාඩි 10කින් එනවා. විනාඩි 10කින් ආන් පස්සෙත් ඇහිලා කුණුහරුප හොඳ කුණුහරුප සෙට් එකකින් කතා කරලා තමයි එලවන්නේ. හරිද? මේ කාලය ඇතුළතදී පොලිස් නිලධාරියා මේ පුද්ගලයාගේ කට උත්තරයක් සටහන් කරගන්නවා. ස්ටේට්මන්ට් එකක් අරගන්නවා. ඒ අරගන්නේ පොත සම්පූර්ණ කිරීමට. ඉන්පස්සේ මේක අරගෙන ගිහපු වරින්තුවට අධිකරණයට ඉදිරිපත් වුණා කියන මෙන්න මේ ලියවිල්ලත් අරගන්නවා. ලියවිල්ල අරගෙන ඉවරලා ඒක පොතේ අලවන්න ඕන. ඒක හරි. කොහොම හරි මම කියන්නේ මෙන්න මේ ලියවිල්ල මේක නිකුත් කරන්නට උවමනා වෙන්නේ පොලිස් ස්ථානාධිපතිවරයාට නම් පොලිස් ස්ථානාධිපතිවරයාට තමයි. ඒක අධිකරණයෙන් දෙන්නට බෑ වග උත්තරකාරයට. එහෙම නැත්නම් වරින්තුව තිබුණු පුද්ගලයාට මේක දෙන්නට බෑ. ඒක එහෙම දුන්නු නිසා තමයි මේ පුද්ගලයා ප්‍රශ්නකට මුහුණ දෙන්නේ.
හරිද? හරි. දැන් පොලිස් නිලධාරියා මම නම් මට තමයි පෙන්වන්නේ මේ ලේඛනය පෙන්වන්නේ. අත්අඩංගුවට ගන්න වරින්තුවට ගන්න ගියන් පස්සේ මට තියෙන රාජකාරිය මොකක්ද දන්නවද? මේක පොලිසිය දන්නේ නැද්ද? මට තියෙන රාජකාරිය තමයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරපු ලේඛනයේ තියෙන ටික සටහන් කරගෙන ඉවරලා අපිට ඒකේ පිළිපදක් කරගන්න. අරගෙන ඉවරලා අපි පැමිණීමේ සටහනට මෙන්න මේ සිද්ධිය සම්බන්ධව මොහු අධිකරණයට ඉදිරිපත් වුණා කියන අන්න ඒ කාරණාව සම්බන්ධව සටහන් යොදලා ඉවරලා ඊට පහදින් තොරතුරු සටහන් පොතේ මේක අලවනවා. ඒක තමයි සිස්ටම් එක. මෙයාට ඊට අමතරව කියලා තියෙනවා මේකේ තවත් පුච්චලෙක් ඉන්නුනේ. එයාගේ නම තමයි ජනක රුවන් කුමාර කියලා. ජනක රුවන් කුමාර කිව්වලු මෙයාට කිව්වලු නිහාල් චාන්ද්‍ර කිව්වලු අනිත් එකක් කියපන් එන්න කියලා ඉවරලා පොලිසියට එන්න කියපන් කියලා කිව්වලු. ඊට පස්සේ එයා මට කතා කළා මං කිව්වා ඔයා එන්නට අවශ්‍ය නැහැ. මෙතන මේ අරගත්ත මේ පොලිසියට පෙන්නපු එහෙම නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කරපු මේ ලේඛනේ නම් දෙකම සඳහන් වෙනවා. පොලිසියට මේ මහජනතාව ගෙන්නගෙන මහජනතාව රස්තියාදු කළා මහජනතාවගේ වැඩපාඩු කළා අරගන්න ජොලියක් තියනවද? කුපාඩි වැඩ කරන්න එපා. හරිද? ඉතින් මේ මිනිස්යාට එන්න කියලා තියෙනවා. දැනටම පොතේ අලවල තියෙන්නේ මෙන්න මේ රෙජිස්ට්‍රාර්වරයාගේ මේ ලියවිල්ල. එහෙම උනන් පස්සේ අනිත් මිනිහට දෙන්න ගෙන්න. පොලිසිය පිස්සුද? පොලිසිය තාම ගල් යුගයේද තාම වැඩ කරන්නේ? උඹලට තේරෙන්නේ නැද්ද? උඹලට මොලයක් නැද්ද? උඹලට පේන්නේ නැද්ද මේක මේ නම් දෙකම තියෙනවා කියලා? එහෙනම් උඹලා මොකටද එන්න කියන්නේ අනිත් මිනිහයට පොලිසියට? මම මේ සිද්ධිය සම්බන්ධව මට ආපු කෝල් එකේ රෙකෝඩින් එක මාතර කොට්ටාශේ බාර පොලිස් අධිකාරී වසන්ත ජයමිනි නිලධාරියාට මම යවුවා. වොයිස් රෙකෝඩින් එක යවුවා මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා මෙම දෙදෙනා වරෙන්තු සඳහා ඉදිරිපත් වුණු ලියවිල්ල මම යවුවා. මෙන්න බලන්න මම යවපු එක. ඔය පේනවද නිල් පාට ටික් දෙක තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ඒ පණිවිඩේ බැලුවා කියන එක. right. ඒ විතරක් නෙමේ මම යටින් ලිව්වා carefully listen to the received audio and consider the registrar's document please කියලා. මේ වෙනකම් මේ පොලිස් අධිකාරීවරයා අරගත්ත කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ. මේක යවලා පැය ගානකට පස්සේ මේක බැලුවෙන් පස්සේ මම යාට කෝල් එකක් කරගත්තා. මේ ගැන අහන්න. එයි මේ මහජනතාව පොලිසියට ලං කරන්න ඌමනා වෙද්දී මහජනතාව පොලිසියෙන් ඈත් කරන්න පොලිසිය නිලධාරීන් කටයුතු කරන්නේ පොලිසියට අරගෙන ගිහිල්ලිවලා කුණුහරුප කියලා ඒ මිනිස්සුන්ට කරදර කරන එක මට අවශ්‍ය වුණා. මේක ස්පීට කියලා මොන හරි ක්‍රියාමාර්ගයක් කරගන්න. SP හොඳයි මං කියන්නේ ඉතුරු ටික SP අරගත්ත කිසිම ක්‍රියාමාර්ගයක් නැත. SP මට කිව්වා මම බිසි කියලා කිව්වා. තවමත් මේ මිනිස්සයා ඊයේ ඉඳලා තවමත් බිසි. දැන් මෙතන කරලා තියෙන්නේ පොලිසිය අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙන්නේ. මොකද්ද ඒ අත්අඩංගුවට ගැනීම? පුච්චලෙක් පොලිසියට අරන් ගිහිල්ලා රඳවා තබා ගැනීමේ ලේඛනේ සටහන් නොකලට ඔහුගේ නම වයස සටහන් නොකලාට මේ පුච්චලයා පාරේ ඉඳිවරලා පොලිසියේ පොලිස් ටීවිල් එකේ අරගෙන යාම පොලිසිය රඳවා තබා ගැනීම කටුත්තර අරගන්න ඒ කාලය තුල දක්වා තබා ගැනීම මේක අත්අඩංගුවට ගැනීමක්. මේක අත්අඩංගුවට ගැනීමක්. ඒක කාටවත් නෑ කියන්න බෑ. හරිද? එතකොට ඇයි මේ පොලිසිය මේ මිනිස්යාව අත්අඩංගුවට අරගෙන ඉවරලා පොලිසියට අරගෙන ගිහිල්ලා පැය ගාණක් තියාගෙන මේ වැඩේ කරේ? පොලිසිය දන්නේ නැහැ. උඹලා දන්නේ නැහැ පොලිසිය ජොබ් එක කරන්න. අන්න ඒක නිසා නේද? මේ අරන් ගිහිපු මේ නිලධාරීන් මේකට යවන්නට අවශ්‍ය කැපැසිටි බිල්ඩින් ධාරිතා සංවර්ධන පුහුණු පාඨමාලාවට හරිද? කැමති නම් ඒ ධාරිතා පුහුණු සංවර්ධන පාඨමාලාවෙන්ම ඉස්සරහා පේලියේ ඔය පැත්තක කොනක් දුන්නම් හරි මාතර පොලිස් කොට්ටාශේ බාර පොලිස් අධිකාරී වසන්ත ජයමිනි මහත්තයාට මොකද එයත් මේව ඉගෙන ගන්නට අවශ්‍යයි. සහකම්පනය ඉගෙන ගන්න බැරි නම් ඒ දේ මට වුණා නම් කියන එක තේරුම් ගන්න බැරි නම් පපු කැනත්ත යම් කිසි දෙයක්
තේරුම් ගන්නට උත්සාහ නොකරන්නේ නම් එහෙම නැත්නම් ඒක උණු වෙන්නේ නැත්නම් මනුස්සකම කියන්නේ බල්ලට දාපු එකක් නම් අන්න එතරදී ඒකට විරුද්ධව විමල් ජයසේකර නැගී ඉන්නවා. හරිද? ස්පී වසන්ත චෑමිනි නිලධාරියා ගැන වෙන කතාවක් තියෙනවා. මම පස්සේ වෙලාවක කියන්නම්. මෙන්න මේක වැරදි. ඒ මනුස්සයා ඒ සැක අධිකරණයට ඉදිරිපත් වෙච්ච වරෙන්තුලාභියා එයා පෙන්නවනම් එහෙම පොලිසියට මෙන්න මම උසාවියට ඉදිරිපත් වුණා. ඒ ඇති පොලිසියට පොලිසිය ඉන්නේ බබුද මොකුන්ද ඉන්නේ කැදවඩ කරන්න එපා මිනියෝ ඔන්නෝ කියන්න විමල් ජයසේකර ආවේ. රයිට් අපි ඊළඟ වීඩියෝ දෙක හම්බෙමු. මගේ channel එක subscribe කරපු නැති කට්ටිය subscribe කරන්න share කරන්න මේ ඇත්ත හැමෝටම බලා ගන්න මේක share කරන්න. හමු වෙමු ඊළඟ වීඩියෝ වෙදී. මම දේශමාන්න විමල් ජයසේකර. ඉස්සදී